අම්මා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයව. අපේ ගෙදර ඉන්නවා දාරපත මීයේ. මට උතේ මාර තරහා තියෙන පුදුම වදයක් ඌ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. මම මචං ගත්තා පුළු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාවට ලං වෙද්දිම වටිනාකම වැඩිද බං ටීවී එකක් නේ බං. පස්සේ මම පොඩ සද්ද නොකර හිටියා. පස්සේ මූණ එක්ක මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. කොහෙද ෆ්‍රිජ් එක ඊට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං කොහමරි මේ අපේ නෝනා සෝපයකුල මචං මේ පොතක් බල බල හිටියේ කොහමරි. මචං මීයා නැග්ග මචං ගෑණිගේ ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. තිනාගම අඩුයිනේ මල්ලි. ගත්ත මල්ලි කුළු ගෙඩිය අතට S2ක් පියාගත්තා. S2 පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදින්න ගහන්නේ? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? ඕකටත් මල්ලි මම S2 පියාගෙන එක හැක් කරලා බැලුවා. බලද්දි මීයා අතර නෑ ගියාම්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මු රේඩියේකට නැගලා. මම දන්නවා මචං රේඩියේකට නැගලා හිටියොත් මම උට ලොවෙත් ගහන්නේ නෑ කියලා. මොකද මචං මම රේඩියේකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මු මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියේකට පට්ට ලව්. ඒකින්ද. ඔන්න එතකොටම මල්ලි රේඩියේකේ සින්දුවක් යනවා. මේ වදේකේ ජීවිතය කියලා. බලන්න මල්ලි මීයන්ගේ වදයක්ලු ජීවිතය කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්නා කුටු වෙන්න. මීයට වැදුනා. මීයට වැදුන්නේ නැහැ. හැබැයි මීය බය වුණා. ඊට පස්සේ මීයා දැක්කේවත් නැහැ. අනේ මේ මල්ලි. ඉවන්න මට මේ මොකක් කරේ කියලා දීපන් ඈ. මේක නැතු පට්ට පාළුයි බං. මේක මහ ලොකු කේස් එකක් නෑ. පොඩි කේස් එකක් නෑ. රදා කිව්වේ ඒක තියෙන්නේ. පොඩක් බලන්න ඈ. හරි? නෑ.